මහත්තයා දැන් අපි ගත්තොත් එහෙම සමාජයේ 90%ක්ම ගෑන් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කළු කුමාර දෝෂය කියන එක. මම දැකලා තියෙනවා YouTube එකේ වුණත් වීඩියෝ 100,000 ගණනාවක් තියෙනවා. ඒ වගේ කමෙන්ට් තියෙනවා සමහර ඒ වගේ තියෙනවා කමෙන්ට් 1000කට වැඩිය තියෙනවා. ඉතින් එතකොට බහුතරයක් වශයෙන් ගත්තොත් එහෙම මේක සමාජයේ පැතිරුණු ලොකු ප්‍රශ්නයක් වේද මහත්තයා. එතකොට මම අහන්න කැමතියි මොකක්ද මේ කතන්දරය? මොකක්ද මේ කළු කුමාර දෝෂ කියන්නේ? ඒක කොහොමද බලපාන්නේ? එකෙන් වෙන ප්‍රතිඵල මොනවද? මම ඇත්තටම මේක ගැන දැනගන්න කැමතියි වේද මහත්තයා. මොකද අපි මේක සමාජගත කරන්න ඕන නිවැරදි විදිහට. වීඩියෝස් ගණනාවක් තියෙනවා සමහර ඒවා ගැට තියෙන්නත් පුළුවන් බොරු තියෙන්නත් පුළුවන්. අපි මේක ලංකාවේ ප්‍රථම වතාවට කියලා මම හිතන්නේ මොකද මම දැකලා නැහැ හරි විස්තරයක් තියෙනවා. අපි ඒ ගැන චුට්ටක් කතා කරමු. ඔව් දැන් ඕක විශේෂයෙන්ම පුතා මගෙන් අහන්නත් ඇත්තේ 100%ක් අපි ඔකට ප්‍රතිකාරම කරන නිසා වෙන්නේ නැති කියලා මම හිතනවා. එතකොට ඊගාව කාරණාව තමයි කළු කුමාර දිස්ත්‍රිය. මේ කළු කුමාර දිස්ත්‍රිය මගේ මතය සහ වෙන කෙනෙක්ගේ මතය ඉදිරිපත් කරන්න බෑ. මේකට භූමිකාවක් තියෙනවා. ඒ වගේම තමයි මේක හරි හැටි විස්තරයක් බොහෝ දෙනා දන්නේ නැහැ 80%ක්ම. මං චුලි ප්‍රශ්නයක් අහන්න. කළු කුමාරයා කොච්චර උසැද්ද? අපි දැකලා නැහැ සාමාන්‍ය විදියට මිනිස්සු අමනුෂ්‍යව දැකලා නැහැ සාමාන්‍ය විදියට මම දන්න තරමට. ඔව් හරි. පිරිමි කට්ටියට කළු කුමාර දෝෂය තියෙනවද? නැහැ. හරි. මං ඉතින් පටන් ගන්න. මේ කළු කුමාර දෝෂය එහෙම නැත්නම් කොටහළු තනිවීම. එහෙම නැතිනම් තනි වුණා. කොටහළ තනි වුණා කියලා කියන්නේ ඔබ හිතන විදිහට එයා ළඟින් කවුරු හරි නැතුව ඉඳලාද? නෑ. ඒක සම්පූර්ණ වැරදි. මම එතනින් පටන් ගත්තේ මොකද කොටහළු තනි වුණාට පස්සේ තමයි මේ කළු කුමාර දිස්ත්‍රිය 80%ම හටගන්නේ. ඒක පළවෙනි අවස්ථාව. එතකොට මම චොට්ටක් මේ කළු කුමාරයා රතු කුමාරයා ගැන කියන්න. මේ කළු කුමාර රතු කුමාර කියලා එහෙම නම් නැහැ. මේක ඇවිල්ලා අමනුෂ්‍ය කොට්ටාසයක් විතරයි. මේකට දාගත්ත නමක් පමණයි. එහෙම නැතුව කිසිම අවස්ථාවකදී මේකට නමක් නැහැ. නමක් කියලා එකක් නැහැ. එතකොට මේක සාමාන්‍ය අපි ඔබට මතකද අපිට හැදුන කොරෝනා රෝගය. මේ කොරෝනා රෝගය තිබුණේ මොකද්ද? වෛරස් එකක්. මේ වෛරස් එකට නමක් දැම්මේ කවුද? අපේම මිනිස්සු. ඒ වගේ තමයි මේකත්. ඒ වගේ වෛරස් එකක් නෙවෙයි. නමුත් ඒ වගේ අංශු ප්‍රමාණයක් අඩංගු වෙන එකක් තමයි මේ ඇවිල්ලා අමනුෂ්‍ය බලවේගය. එහෙම නැත්නම් මේ විරූපිකී කොටස. විරූපිකයන්ගේ කොටසක් තමයි මේ කොටස. එතකොට ඇයි ගැහණු දරුවන්ට පමණක් එහෙම නැතිනම් මේ ආසාදන රෝග මොනවාද? එහෙම නැතිනම් මේකට විශේෂයෙන්ම පිරිමි කට්ටිය හොදුණු නොවන්නේ මන්ද කියන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම මෙතනින්ම පටන් ගන්නම්. විශේෂයෙන්ම අපිට මේක කතා කළ යුතු මාතෘකාවක් නිසා විශේෂ ආකාරයෙන්ම ගර්භාෂය මත සහ මේ යෝනි පද්ධතිය සම්බන්ධව හානි ප්‍රතිඵල ගොඩක් දෙනවා විශේෂයෙන්ම. එතකොට මේක හඳුනා ගන්න ලක්ෂණ තමයි විශේෂ ආකාරයෙන් යටිබඩ කොරවීම, ඒ වගේම නොනවත්වාම බ්ලැක් යෑම, විශේෂ ආකාරයෙන් මේගාවට ඔසොප් චක්‍රයේ ගැටලු, හිසරදය, අධික කේන්තිය. එතකොට මේවා වලට බෙහෙත් අහන්නේ නැහැ. එතකොට මිනිස්සු මේකට ඉස්සෙල්ලාම තමන්ට රෝගයක් තියෙනවා නම් මම අනුමත කරන්නේ ඉස්සෙල්ලාම බෙහෙත් ගැනීමයි. ඊගාවට මේ බෙහෙත් අරගෙන මේ බෙහෙත් වලින් සුවයක් නැතිනම් ඔබ කැමතිතේ ඒ කියන්නේ නිසි ආකාරයෙන් දන්න කෙනෙක් ගාවට යා යුතුයි. එතකොට මේ කළු කුමාර දිස්ත්‍රිය විශේෂයෙන් වෙන්නේ ගැහණු කන්ටියට. මොකද ඔසොප් චක්‍රයත් එක්ක සම්බන්ධ නිසා. හරිද? එතකොට ඊගාව ප්‍රශ්න තමයි මෙතනදී විශේෂයෙන්ම මම කියන්න ඕනේ මේගොල්ලෝ තනි වුණා කියලා කියන්නේ මොකද්ද? විශේෂ ආකාරයෙන්ම
ළමේ අවුරුදු 12-13 දැන් නම් අවුරුදු 7-8ත් සාමාන්‍ය එහෙම වෙන්න පුළුවන්. එහෙම විච් අවස්ථා තියෙනවා. කොටහළු වීම නැත්තම් මල් බර වීම. සාමාන්‍ය අවුරුදු 12-14 තමයි බොහෝසේ වෙන්නේ. අවුරුදු 15-16 වෙන්නත් පුළුවන්. හරි යෝන් වී. එතකොට මේ යෝන් වී විශේෂ ආකාරයෙන්ම මේක ඇවිල්ලා මේගොල්ලන්ගේ තියෙන බ්ලැක් ලීක් එකක් වෙනවා. එතකොට මේක ඇවිල්ලා මේ මම මෙහෙම කියන්නම් මේ ලේ කර වෙනවා. ලේ දුර්ගන්ධය. එතකොට මේ දරුවා විශේෂයෙන්ම මේක ගැන පැහැදිලි භාවයක් නැහැ. එතකොට පැහැදිලි භාවයක් නැති නිසා සාමාන්‍ය පැයක් 2-3ක් විතර ගියාට පස්සේ තමයි වැඩිහිටියන් දැනුවත් කිරීම වෙන්නේ මේකේ. එතකොට මොකද වෙන්නේ මේ අංශු මේ ගඳට මේ ලේ කරවීමත් එක තියෙන ගඳට තමයි විශේෂයෙන්ම ලං වෙන්නේ. ඒක තමයි ඒක පළවෙනි අවස්ථාව. එතකොට කාට හරි මට පොඩි වෙලාවක් දෙන්න කාට හරි සාමාන්‍ය මම කියන රෝග ලක්ෂණ තියෙනවා නම් යටිබඩේ අමාරුව, යටිබඩ කොරවීම, හිසේ කැක්කුම, ඇස් රෙදෙන එක, අධික කේන්තිය, ඔසොප් චක්‍රයේ විටින් විට චක්‍රය වෙනස් වීම සහ අධික වේදනාව. එතකොට මේකෙදි සාමාන්‍ය බෙහෙත් අරගෙන ඔබට ඒකේ ගැටලුවක් නැතිනම්, කියන්නේ හොඳ වෙන්නේ නැතිනම් සමහරට මේක අපිට එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. මේක ඇවිල්ලා විද්‍යාත්මක පදනමකින් ලෙඩක් වෙන්නත් පුළුවන් සමහර අවස්ථාවල සමහරුන්ට තියෙන ඒවා. හරිද? විශේෂයෙන්ම ඔසොප් චක්‍රය වෙනස් වීම සම්බන්ධයෙන් බෙහෙත් බිව්වට සමහරට හොඳ වෙන්නත් පුළුවන්. හැබැයි හොඳ වෙන්නේ නැතුව කෙනෙක් ඉන්නවා නම් කියන්න පුළුවන් එයාගේ ඔය කාරණා ටික අහලා ශාස්ත්‍රයක් කියනවා වගේම ඔබට අනිවාර්යෙන්ම කළු කුමාර දිස්ත්‍රික්කය තියෙනවා. ඔබ ඒ වගේම කොටහළු තනි වෙලා තියෙනවා කියලා වෙලා ඇයව පුදුම කරන්නට කියන්න පුළුවන්. ඊගාවට තමයි නිසි ආකාරයෙන් කසාදයක් නොමැත වීම, නිසි ආකාරයෙන් දරුවන් නොමැත වීම. හරිද? ඊගාවට තමයි විශේෂ ආකාරයෙන්ම මූණ කළු වෙනවා. මේ වෙන්නේ ඔසොප් චක්‍රයේ කාලයට පමණයි. මේක තමයි 100%ක්ම 80%කට 95%කටම අදාළවම තියෙන්නේ. හරිද? එතකොට මේක අර බෞද්ධ සිරිතට අනුව නූලක් දාලා එහෙම නැත්නම් වෙන ආකාරයෙන් 100%ක් හොඳ වෙනවාද කියන එකේ ප්‍රශ්නාර්ථ ගොඩක් තියෙනවා. එක මම එක චුට්ටක් කියන්නම්. පළවෙනි කාරණාව තමයි මේක ඇවිල්ලා ඒ කියන්නේ අවබෝධයක් ගත යුතුයි. මේ ලෙඩ ඒ කියන්නේ ලෙඩා සම්බන්ධයෙන් අවබෝධයක් තිබිය යුතුමයි. එතකොට සොලියුෂන් එක ඒ ලෙඩාත් එක්ක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඊගාවට තමයි අපි හිතමු මෙයාට අධික ලෙස ඔය ලෙඩ ටික තියෙනවා. ඊගාවට මෙයා ඔසොප් චක්‍රේ ගැටලු තියෙනවා. එතකොට මේ ලෙඩේට 100% මම දන්න විදියට අපි ගාව සොලියුෂන් එක තියෙනවා. අපි සාමාන්‍ය මේ ලෙඩ 2000ක් විතර සනීප කරලා තියෙනවා. වගකීමක් සහිතවම සනීප කරලා තියෙනවා. මම එතකොට අහන්න කැමති විවිධ මහත්තයා දැන් අපි YouTube එකේ ගත්තට පස්සේ තියෙනවා මේකට වෙනම ප්‍රතිකාර අවශ්‍ය නැහැ කියලා. ඒ කියන්නේ මම දැකලා තියෙනවා නූල් දානවා දැකලා තියෙනවා. එතකොට තව බුද්ධාගමට අනුව නම් රතන සූත්‍රය ශ්‍රවණය කරන්න කියලා තියෙනවා හැමදාම. එතකොට ඒ විදිහට මේව කරාට පස්සේ කාලයත් එක්ක ඒක එහෙම තමන්ගෙන් පහව යනවා කියලා අහලා තියෙනවා. ඒ කතාව ගැන මොකක්ද විත මහත්තයා කියන්නේ? ඒක සත්‍යභාවය. සත්‍යභාවය මෙහෙමයි. බුදුන් වහන්සේගේ ධර්මයට කිසිදු ප්‍රශ්නයක් මම කියන්නේ නැහැ. ඒ දර්ශනේ බොහොම නිවැරදි. එතකොට කෙනෙක් අභිභවා යන්න මම කියන්නේ නැහැ. හැබැයි ඔබ හිසේ කැක්කුමකට ඉස්සෙල්ලම මොනවද කරන්නේ? පැන්ඩෝල් එකක් බොනවා. හැබැයි වෙන කෙනෙක් ඕකට තෙල් ගානවා වෙන්න බැරිද? වෙන්නත් පුළුවන්. වෙන කෙනෙක් ඕකට නූලක් දානවා වෙන්න බැරිද? වෙන්නත් පුළුවන්. ඔහුට සනීප වෙන්නේ නැද්ද? වෙනවා. තමන්ගේ සිත කය වචනය එක්ක තමන්
හුරුදේ තමන්ට පුරුදු දේ ක්‍රියාත්මක වෙද්දී බොහෝ දෙනා ඒක සනීප වෙන එක සොලියුෂන් එකක් වෙනවා ඒක අංක 1. නමුත් වගකීමක් දෙන්න පුළුවන්ද මේක ආයෙ වෙන්නේ නැහැ කියලා? බෑ. කොහෙත්ම බෑ. අන්න මේකයි. දැන් එතකොට දැන් අපි ડોක්ටර් කෙනෙක්ට පැනඩෝල් එකක් එයා පැනඩෝල් ලියුවට එයාට කියන්න බෑ මේක ආයෙ එන්නේ නැහැ කියලා. එතකොට මම කියන්නේ කවුරු හරි කළු කුමාර දිස්ත්‍රියට එයා හඳුනාගෙන නැත්නම් මේ විරූපිකයන්ට කවුරු හරි හතුරාගෙන මේක 100% ඉවරයි කියලා කියනවා නම් ඔහුට වගකීමක් ගන්න බැරිද? පළවෙනි කාරණාව. මේක ඇයින් වුණා නම් නැවත නැවත වතාවක් කිසිසේත් එන්න බෑ. මගෙන් ඇහුවා ඉන් පේස් වීඩියෝ එකක් දාමුද කියලා. මම ඒකට ප්‍රතික්ෂේප කරා. මොකද මම ඒකට කැමති නැහැ. විශේෂයෙන්ම ඔයාගේ බලවත් ඉල්ලීමට පවණයි මම මේ වීඩියෝ එකට කැමති වුණේ. එතකොට මේක ඇවිල්ලා වගකීමක් අනිවාර්යෙන්ම වගකීමක් ඇතුව කරන එක තමයි. එතකොට මම කියන්නේ කෙනෙක් මූලක් දානවා නම් වගකීමකින් මේක නැවත වතාවක් එන්නේ නැහැ. මේක ආවොත් නැවත වතාවක් මම මේක ඔයාලට මේක ෆ්‍රී කරලා දෙනවා. හරි වගකීමක් තියෙනවා නම් ඕනම දෙයක් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊගාවට ආගමානුකූලව ජීවත් වෙනවා කියන්නේ විශේෂයෙන්ම තමන්ගේ ජීවිතයේ තියෙන ගොඩක් දේවල් අයින් වෙනවා. නමුත් අමනුෂ්‍ය බලපෑම එක් එක් අවස්ථාවල එක් එක් විදිහට තියෙන්නට පුළුවන්. එතකොට ඔබ කිව්වා පිරිත් කිව්වම වෙන්නේ නැද්ද කියලා. නෑ වෙන්න පුළුවන්. සනපීචකට ඇති. හැබැයි ඔබයි මමයි දන්නේ නැහැ ඒ විරූපික චරිතයේ කොච්චර කාලයක් දෙනවද? එහෙම නැත්නම් හිර වෙලා තියෙනවද? නැත්නම් ඒක හිර වෙලා නැද්ද? සාමාන්‍ය එහෙම හිරවීමක් වෙලා නැතිනම් පිරිත්වලින් යන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ආගමික විශ්වාසයක තුලට යන්න පුළුවන්. හරිද? ඔව්. මේක බෞද්ධ හෝ කිතුණු හෝ වෙන ආගමික හෝ නෑ. මේක ඕනම කෙනෙක්ට තියෙන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ බෞද්ධ කතෝලික මුස්ලිම් ආගම වුණත් ඕනම ගෑනු ළමයින්ට මේ දේ වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේ දේ වෙන්න පුළුවන්. මේ දේ වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ගේ අර්ථකථනය වෙනස් වෙන්න පුළුවන්. දැන් මේක බෞද්ධ කෙනෙක්ට වුණාම එයා කියනවා මේක මේ කළු කුමාර දිස්ත්‍රික්කය කියලා. ඔව්. හරිද? එතකොට මේක කතෝලික කෙනෙක්ට වුණොත් මේ සාතන්ගේ බලපෑම් හරි මොනවා හරි තියෙනවා කියලා ආක්ෂා කරන්න පුළුවන්. ඉස්ලාම් ආගමෙත් එහෙම වෙන්න පුළුවන්. හින්දු ආගමෙ හොඳටම තියෙනවා. ඒ කියන්නේ මේක ඒගොල්ලෝ දකින්න කෝණය වෙනස් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ එකයි. ප්‍රශ්නේ එකයි දකින කෝණය වෙනස්. වෙනස් වෙන්න පුළුවන්. එතකොට මම දැන් සමහර වීඩියෝ වල දැකලා තියෙනවා මේ දේ වුණාට පස්සේ දරුවෙක් ප්‍රසූත කරන්න බෑ කියන කතාව. තව දැකලා තියෙනවා ලිංගික ආශාවල් වැඩි වෙනවා කියන කතාව. සහ එකට විවාහ දිවියක් ගෙවන්න අමාරුයි කියන කතාව. ඒ දේ ගැන මොකද්ද කියන්නේ? මේමයි ගැහණියෙක්ට තියෙන අසනීපකම් සහ අමාරුකම් තමයි ගොඩක්ම උතරදී එයාගේ තියෙන ප්‍රශ්නය. එයාගේ තියෙන වේදනාව පිට වෙන්න ක්‍රමවේදයක් නැහැ. එතකොට මේ වේදනාවත් එක්ක තමයි යාට මේ ප්‍රශ්න තියෙන්නේ පෞල් ජීවිතේ අරගෙන යන්නේ. එතකොට මේ වේදනාව මෙයාට මෙයාගේ හිසේ කැක්කුම් සහ මෙයාගේ ලෙඩ දුක් නිසා මෙයාට පිට කර ඒ කියන්නේ මෙයා ස්ට්‍රෙස් එක වැඩි වෙනවා කියලා කියනවනේ. ඒකත් එක්ක තමයි පෞල් ජීවිතයේ අසාර්ථක වෙන්න මූලික හේතුව. එහෙම නැත්නම් මෙතන වෙන ග්‍රහණයක් වෙන්නේ නැහැ. මෙයාගේ තියෙන අපහසුතාවත් එක්ක මෙයාට කොච්චර හරි අධික කේන්ති යනවා. මෙයාගේ ඇඟපත රිදෙනවා, ඔළුව රිදෙනවා, යටිබඩ කොර වෙනවා. එතකොට ඒවත් එක්ක මෙයාට දරුවෝ නැහැ. ඉතින් ඒ ප්‍රශ්නත් ඔළුවේ තියාගත්තම ප්‍රශ්න ඇති වෙනවා. ඒක ඇවිල්ලා වෙන ගොනුවකට ගොනු කරනවට මම කැමති නෑ. ඒක විශේෂයෙන්ම ඒ ගැහණියගේ ප්‍රශ්න නිසා, එහෙම නැත්නම් ඒ දරුවගේ ප්‍රශ්න නිසා පෞල් ජීවිතේ කඩාකප්පල වෙනව නෙවෙයි. අරයාගේ ස්ට්‍රෙස් එක නිසා, ඒ වේදනාව, ඒ තියෙන කම්පනය, ඒ තියෙන ගැටලු නිසා තමයි එහෙම වෙන්නේ. එතකොට මම අහන්න කැමති
කැමතියි. දැන් අපි ගත්තොත් එහෙම බොහෝ දෙයක් කතා කරා. ඇත්තටම මම දැකලා තියෙනවා සමහර වීඩියෝස් වල තිබුණා පැය ගණන් තිබුණා. නමුත් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් තිබුණේ නැහැ. මම දැන් මේ විනාඩි කිහිපේ මම හිතන්නේ විනාඩි 12කට 13කට ආසන්නයි. නමුත් මම හිතනවා සම්පූර්ණ පැහැදිලි කිරීමක් මේ ගැන ලබා ගත්තා කියලා. ඒත් එක්කම මම කැමතියි දැන් අපේ මේ වීඩියෝ එක 100ක් බලන්න පුළුවන් 500ක් බලන්න පුළුවන් 1000ක් බලන්න පුළුවන් හො ඊට වැඩි වෙන්න පුළුවන්. ඒ අතරේ මේ දෝෂය තියෙන කට්ටිය බොහොමයක් ඉන්න පුළුවන්. මොකද දෝෂයක් තියෙන නිසානේ යාලා වීඩියෝ එක බලන්නේ. එතකොට මම කැමතියි යාලා සොලියුෂන් එකක් දෙන්න පුළුවන් නම් දැන් ඇත්තටම අපි වැඩ කරන තැන අපිට එන්න කරන්න අපහසුතා තියෙන්න පුළුවන්. එතකොට අපිට බැරිද දුර ඉන්න කෙනෙක්ට සොලියුෂන් එකක් දෙන්න වගකීමක් සහිතව ඒ ලෙඩේ සනීප කරගන්න. ඔව් සනීප කරන සොලියුෂන් එකක් දෙන්න පුළුවන්. එතකොට වගකීම සහ වගවීම ඒ දෙක ඇතුළත් කරගෙන තමයි සොලියුෂන් එක දිය යුත්තේ. මුලින්ම මම කිව්වේ ලෙඩා ගැන අපිට අවබෝධයක් තිබිය යුතුයි. එයාට ඇත්තටම කළු කුමාර දෘෂ්ටිය තියෙනවද? එයා මීට කලින් මේ සම්බන්ධයෙන් එයා ලෙඩක් තියෙනවා බෙහෙත් අරගෙන තියෙනවද? බෙහෙත් වලට හොඳ වෙන්නේ නැද්ද? කියන ඒවා 100% අනුමත කරගත යුතුයි. චූටි දෙයක් කියන්න අමතක වෙච්ච නිසා ඔබ ඇහුවොත් සරාගී වෙනවද කියලා. නැහැ. ලිංගිකව එකතු වෙන අකමැති වීමක් තමයි තියෙන්නේ. ලිංගික ආශාව නෙවෙයි. ලිංගික එකතු වෙන්න අපහසු. ඒකත් පෞල් ජීවිතේට බලපානවා ඈ. එතකොට විශේෂයෙන්ම ගර්භාෂය ප්‍රශ්න ඇති වෙනවා. මොකද මම ඒක ඒ වෙලාවේ කියන අමතක වෙච්ච අනිවාර්යයෙන්ම කියන්න ඕන කියලා හිතනවා. ගර්භාෂය ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි ළමයි නැති වෙච්ච ගමන් නූලක් දාන්න නෙවෙයි. තමන්ට ළමයි නැත්තම් අනිවාර්යයෙන්ම VOG ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා 100% පරීක්ෂණය කරගෙන එවැනි ප්‍රතිඵල රහිත නම් ඒ කියන්නේ ප්‍රතිඵලයක් නැතිනම් ඊට පස්සේ තමන්ට විශ්වාස කියන කෙනෙක්ට කලකුමාර දිස්සේ තියෙනවද? එහෙම නැත්නම් අය මම කියන විදිහට කොටහළු තනි වෙලා තියෙනවද? අන්න එහෙමනම් සොලියුෂන් එකක් අරගෙන බලන්නට පුළුවන්. එහෙම නැතිනම් ළමයි නැති කෙනෙක්ට අපි දෙයක් කියනවා කියලා ළමයි හම්බ වෙන්නේ නැහැ. වරදවා තේරුම් ගන්න එපා. මේක කරත් එක රොද දෙකක් විදිහට 100%ක් බැලන්ස් කරගෙන යන්න ඕනේ. මොකද මම කියන්නේ නිතරම කියන්නේ බෙහෙත් අහන්නේ නැතිනම් ලෙඩක් වෙන්නේ නැතිනම් ලෙඩක් තිබුණත් ඔබ අවුරුදු ගානක් බෙහෙත් අරන් තියෙන කෙනෙක් නම් ඔබ නූල් දාලා ඔබට එපා වෙලා නම් එතකොට මේකට වගවීමක් ඇතුව සොලියුෂන් එකක් අපි දෙන්න. හැබැයි ලෙඩාගෙන 100%ක් අපි ස්ටඩි කරලා අවබෝධ කරගෙන එහෙම නැතුව අපිට තීරණයක් අරගෙන මොනවා හරි යවනවා වගේ එහෙම යවන්න හැකියාවක් නැහැ. එතකොට දැන් මේ වීඩියෝ එක බලලා කාට හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කොහොමද එයාට අපි සම්බන්ධ කරගන්න පුළුවන්? අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. මේක අපිට මැසේජ් එකක් දාන්න පුළුවන්. අපිට එතකොට කාල වේලාව කල්පනා කරගෙන ඒවත් එක්ක ඔහුත් එක්ක අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට විශේෂයෙන්ම අපි මේකට ස්වභාවික මැණික් තමයි භාවිතා කරන්නේ. මොකද විශේෂ ශක්තිය සහ ඒවත් එක තමයි අපි වැඩ කටයුතු කරන්නේ. බොහෝමයක් විශේෂයෙන්ම 100%ක් අපිට ප්‍රතිඵල ගන්න පුළුවන් ඒවා වලින්. මොකද මේක ගැන කතා කරොත් ලොකු දෙයක් තියෙනවා. මම සාමාන්‍ය දෙයක් කියන්න. විශේෂයෙන්ම අපි මේකට මැණික් වර්ගයක් තෝරගෙන තියෙනවා. මේක අවුරුදු ගානක කැපවීමක්. ඒ කැපවීමත් එක්ක තමයි 3000-4000ක් විතර මේ ප්‍රශ්නෙන් ගැහැණු දරුවන් අපි කොට දාලා තියෙන්නේ වගකීමක් සහිතව. අදටත් එයාලට කිසිම ආබාධයක් නැහැ. 100% වගකීමක් සහිතව. එතකොට අපිට මාස 2ක 3ක කාලයක් මොදෝසොප් චක්‍රය වෙනකම් මේක එක සාමාන්‍ය දැන් දැම්ම ගමන් හොඳ වෙන්නේ නැහැ. කෙමින් තමයි මාස 3ක් ඇතුළත තමයි සාමාන්‍ය මේක හොඳ වෙන්නේ. විශේෂයෙන්ම මේකේ යන්ත්‍ර මන්ත්‍ර නැහැ. අපි ඒක වගේම කියන්න ඕනේ මේකට අපි මේ මැනින්ගලට මොනවක්වත් අමනුෂ්‍ය කොටස් ඇතුළත් කරන්නවත් එහෙම නැහැ. මම මහා ගින්නක් යනවා නම් අපි තාන්නේ ඊට වඩා ප්‍රබල දෙයක් වතුර. එහෙම නැත්නම් වෙනත් මොනවා දෙයක් තමයි ඒ ගින්න නිමන දාන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේකට වඩා බලවත් දෙයක් තමයි අපි දාන්න කරන්නේ මේක ආක් කරන්න 100%ක්ම. ඒ නිසා අපිට මේකට විශේෂයෙන් අපි මැණික් තමයි තෝරගන්නේ ස්වභාවික මැණික්. ඉතින් ඒකේ පොඩි හරි පළොද්දක් තියෙන්න බෑ. ඉතින් අපි
පළඳනාවක් විදිහට තමයි ඒ පළඳනාව අවුරුද්දක් පළඳලා ඉවරලා ඒක අයින් කරන්න පුළුවන්. තමන්ට අවශ්‍ය නම් කිසිදු බාධාවක් නොවන විදිහට තමයි අපි පළඳනාව දාන්නේ. ඊටම මේක එක ක්‍රියාවලිය ටිකක් ඉක්මනින් කරන්න පුළුවන් ක්‍රියාවලියක් නෙවෙයි. ඉතින් ඒ නිසා අපිට 100%ක් සොලියුෂන් එකක් දෙන්න පුළුවන් ඕන කෙනෙක්ට අපිට මැසේජ් එකක් හරි එහෙම නැත්නම් සම්බන්ධ කරගන්න අපිට ඒගොල්ලෝ සම්බන්ධ කරගන්න ක්‍රමයක් තිබුණාම අපිට නම්බර් එක කරමවට දාන්න පුළුවන්. එහෙම අපිට සොලියුෂන් එකක් දෙන්න පුළුවන්. මේ සොලියුෂන් එක 100%ක් වගකීමෙන් දෙන්න පුළුවන්. සයිත. ඒ වගේමයි මේක තනි වුණා කියන එකදී පටල ගන්න එපා. ගෙදර තනියෙන් ඉඳලවත් එහෙම නැත්නම් එක එක්කෙනා එක එක කියනවා මේමයි මෙන්න මෙහෙම මේ මීඩියා කියලා නෑ. 100%ක් විශේෂ ශක්තියත් එක්ක තමයි බොහොම ගණනය කරගෙන යන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට 100% ප්‍රතිඵල දෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මැනික් තමයි අපිට මේකට 100% මොකද අපි ගොඩක් සොලියුෂන් මේව කරලා තිබුණා. ඒ වයිකක්වත් සාර්ථක වුණේ නැහැ. මැනික් තමයි 100%ක්ම සාර්ථකයි. ඔව්. එතකොට මම දැන් හිතනවා මම මේ වීඩියෝ එක රික්වෙස්ට් කරන්න හේතුවත් මම කියපු නිසාම මේක වීඩියෝ එක කරන්න කැමති වුණ එකත් ඔබතුමා. එතකොට මේක මම රික්වෙස්ට් කරන්න හේතුව තමයි මම දැක්කා වීඩියෝස් වල කමෙන්ට් වල තිබුණේ දැන් ගත්තොත් ඔය සම්බන්ධ වීඩියෝස් දහස් ගාණක් තිබුණා YouTube එකේ මම දැක්කා. ඒ වගේ තිබුණා අනේ වේද මහත්තයා මට මේ දෝෂේ තියෙනවා මට මේක සනීප කරගන්න විදිහක් නැද්ද? දුර බැහැර ඉන්න කට්ටිය එන්නේ නැතුව සනීප කරගන්න බැරිද? මේමයි තිබුණේ. එතකොට හැම තැනම තිබුණේ එන්න ඕනේ මෙහෙමයි කියලා තමයි විස්තර තිබුණේ. අනිවාර්යයෙන්ම ආයෙතුයි කියලා. නමුත් ඔබතුමා සොලියුෂන් එකක් ගෙනල්ලා තියෙනවා එන්න අවශ්‍ය නැහැ. අපිට බලලා කරලා ඒ විදිහට අපි මැනික් තම පළඳනාවක් විදිහට භාවිත කරනවා කිව්වේ. ඒ විදිහට අපිට යවලා කරලා ඒක ඒ විදිහට කරගන්න පුළුවන් නේද? ඔව් පුළුවන්. ඒ ක්‍රමවේදය පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ඒක පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන ආගමක් සම්බන්ධ කියන්නේ විශේෂයෙන්ම මම කියන්න ඕනේ මේකෙදි අපි කරන වතාව සහ කරන දේවල් වලට විශේෂයෙන්ම කවුරුත් මේකට සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. අපිට ඔහු ගැන අධ්‍යයනයක් කළ යුතුයි. ඔහු රටක හිටියත් වෙන තැනක හිටියත් අපිට මේක යවන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක හෙට කෙනෙක් දානවා. අපි යාගෙන සම්පූර්ණ විස්තර අරගෙන මේ එතකොට අපි හෙට දානවා. හෙට අපේ ක්ලයන්ට් කෙනෙක් ඉන්නවනේ. ඔව් දැන් අපි හිතමු අපි වෙන කෙනෙක්ට හෙට දානවා කියන්නේ. හෙට අපි දානවා. හෙට දැම්මට පස්සේ මෙයා මාස දෙකකින් කියනවා මේමයි මේ හොඳ උනේ නෑ. හරි. මේක හරි ගියේ නෑ. ඔතන කාරණා දෙකක් තියෙනවා. ඔබ කියන කරුණුත් එක්ක සසඳලා බලලා කරලා තමයි අපි අපිට දාන්නේ. ඔව්. ඉතින් අපි කියනවා මාස දෙකක් තුනක් අතර හරි ගියේ නැත්නම් අපිව සම්බන්ධ කරගන්න. ඔව්. ඉතින් අපිට වගකීමක් දෙන්න පුළුවන්. නැවතවතාව අපි දෙන පවන්නාව අපිට රිටර්න් කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි ඒකදී අනිවාර්යයෙන්ම අපි මේක දාන්න කලින් 100%ක් අපේ කරුණු ගන්න ඕනේ. කරුණු අරගෙන කරන්නේ ඒක. වගවීම සහ වගකීම. ඔව්. කෙසේ නමුත් මෙච්චර කාලයකට අපි කරපු වැඩක් එහෙම වැරදිලා නැහැ. මම හිතන්නේ නැහැ කවුරු කරත් මේක රිටර්න් කරන්න ඕන වෙයි කියලා නම් මම හිතන්නේ නැහැ. ඔව් නෑ මෙහෙමයි. විශේෂයෙන්ම මම කියන්න ඕනේ අපි මේක මැනික් සම්බන්ධයෙන් තමයි කරන්නේ. මැනික් ඇසෝසියේෂන් මැනික් අරගෙන තමයි අපි කරන්නේ. 100ක් අපිට ගන්න ප්‍රමාණයක් සියලු දේවල් වගකීම් සහ වගකීමත් එක්ක මේ සම්බන්ධයෙන් වගේම වෙනත් සම්බන්ධයෙන් 100ක් අපි වගකීමත් එක්ක බොහෝ ලෙඩ රෝග වලට අපි මේ වෙද්දී එක් කරලා තියෙනවා. අපි සාර්ථක ප්‍රතිඵල දීලා තියෙනවා. විශේෂයෙන්ම වලිප්පුව රෝගියට විශේෂයෙන්ම ප්‍රත්‍යක්ෂවම අපි මේ කිසිම තැනක නැති නෑ කිසිම තැනක නැහැ. අපි 100%ක් වගකීමත් එක්කම අවුරුදු ගණන් බේත් බීපු කට්ටියට අපි ඒ විශේෂ වූ පළඳනාවක් සහ වගකීමත් එක්ක ඒකවට කල්කුමාර දිස්ත්‍රියට ඒ වගේම විශේෂ ලෙඩ රෝග වලට අපි
වගකීමක් එක්ක වැඩ කටයුතු කරලා තියෙනවා මේ වෙද්දී. 2000කට වැඩි පිරිසකට ඔව් අපි 3000කට වැඩි ප්‍රමාණයකට කරලා තියෙනවා කලකුමාර දිස්ත්‍රික්කයට පමණක්. ඔව්. කිසිදු ආකාරයේ අන්තර්ජාල කිසිදු දැන්වීමක් හෝ කිසිම දෙයක් නැතුව. අපේ කිසි ප්‍රසිද්ධියක් නෑ. ඒව කිසිම දෙයක් නෑ. මම කිව්ව මට ඒව ප්‍රසිද්ධ වෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍යම නැහැ. ඉන්වෙස්ට් මට බෑ. ඒමයි කියලා මම කිව්වේ. මම කිව්වේ ඒම ප්‍රශ්නයක් නැහැ. ඕනකට මම රික්වෙස්ට් කරේ ඉන්වෙස්ට් උනේ මම මේකට කැමති නැහැ. ඕන කෙනෙක්ට වගකීමක් එක්ක වැඩක් කරන්න පුළුවන්. ඒක 100%ක් අපි තොරතුරුත් එක්ක සෑමදේම සිද්ධ වෙන්නේ ඕන කෙනෙක්ට අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක දවසින් දෙකකින් අපිට කිසිම කෙනෙක්ට කරන්න බෑ. ඔහු විශේෂයෙන්ම ඇය ගැන විශේෂ දෙයක් එක්ක තමයි අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් එහෙම අපිට 3000කටත් වැඩි අපි මේ විශේෂයෙන්ම ගැහැණු දරුවන්ගේ ඉගෙනීම අසාර්ථක වෙලා තියෙනවා මේ දේවල් නිසා. විවාහ ජීවිතය අසාර්ථක වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගර්භාෂ ගැටලුවෙන්ද ළමයිගේ ප්‍රශ්න වෙලා තියෙනවා. ඒ හැම එකටම අපි සොලියුෂන් එකක් දීලා තියෙනවා 100%. ඔව් 100%. විශේෂයෙන්ම අපි නූලකට යන්නේ නැතුව පළඳනාවකට යන්න ගොඩක් හේතුව තමයි මේකේ වගකීමක් දෙන්න පුළුවන් අපිට පළඳනාවකට විතරයි. මේක තියාගන්න පුළුවන් පළඳනාවක් විදියට නිසා අපි පළඳනාව දෙන්නේ. මම හිතනවා එතකොට දැන් මේ ගැටලුව යොමු කරලා තිබු ප්‍රේක්ෂකයන්ට ඔන්න සොලියුෂන් එකක් හම්බුණා. එතකොට අපිට දැන්ම කතා කරන්න පහළ අපිව සම්බන්ධ කරගන්න පුළුවන් විදිය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතකොට සම්බන්ධ කරගන්න 100% වගකීමක් ඇතුව ඔබේ අවශ්‍යතාවයට ප්‍රතිකාර කරගන්න පුළුවන්. එහෙනම් ඔබව සම්බන්ධ කරගන්න. හරි. බොහොම ස්තුතියි පුතා. විශේෂයෙන්ම විශේෂ ස්තුතියක් මම කරන්නම්. මොකද කෙනෙකුට සුවයක් වෙනවන ජීවිතේ ඇත්තටම සතුටක්. ඒ නිසා ඕන කෙනෙක්ට ආසන්න වෙලා ඉන්නවනම් අපි සම්බන්ධ කරගන්න ගැටලුවක් නැහැ. ඊට අමතරව මම කියවන ගැටලු මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාලා ඕන ප්‍රශ්නයක් ඕන කෙනෙක්ට අහන්න පුළුවන්. කවුරු හරි කියනවනම් ඕක නෙවෙයි මේමයි කියලා විද්‍යාත්මකව මට ඔප්පු කරන්න පුළුවන්. මම කිව්ව කතාවත් එක්ක මේක මෙහෙම තමයි වෙන්නේ කියන එක. විශේෂයෙන්ම බ්ලැක් වලට තමයි මේක කිව්වේ කියන එක. එහෙම නැත්නම් උස කෙනෙක් කොහෙවත් එහෙම කෙනෙක් නැහැ. කවුරු හරි ඉන්න බණන් ඔප්පු කරන්න පුළුවන් කෙනෙක් බෑකප් කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න කරන්න ඒ කමෙන්ට් බොක්ස් එක විවෘතයි. ඕන කෙනෙක්ට විවෘතයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕන කෙනෙක්ට මේකේ විශේෂයෙන්ම පරම්පරාවෙද්ද ඉන්නවා එක එක විදිහේ ඉන්නවා නෝල් දානවා කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට 100%ක් හරියන්නත් පුළුවන් කිසිම විවේචනයක් නැහැ ඕන්ගේ දේවල් උන්ට ගන්නට පුළුවන් ඕන් වගකීමක් දෙනවාද කියන එක ප්‍රශ්නයක් තියෙන්නේ අපිට වගකීමක් දෙන්න පුළුවන් කියන එක තමයි මම කියන්නේ.